ඉතින් මම අද කතා කරනවා ඇයි මානව සම්පත් කළමනාකරණ විෂය ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඔබ සමහර විට උසස් පෙළ නිම කරපු අයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක නියැලෙන අයෙක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබ මේ සබ්ජෙක්ට් එකට පොඩ්ඩක් හරි ඉන්ට්‍රස්ට් ඉඳ තමයි මේ වීඩියෝ එක බලන්න පෙළඹවීමක් ඇත්තේ. ඉතින් මම හිතන්නේ ඔබ වාසනාවන්ත පුද්ගලයෙක්. මොකද ආයතනයක ශිෂ්ට සම්පන්නව. එහෙමත් නැත්නම් ආයතනයක යම්කිසි මේන් වැඩ කටයුත්තක් කරන පුද්ගලයෙක් තමයි ඔබ. මොකද ආයතනයේ ඉන්න එකම සජීවී සම්පත මම හිතනවා ඔබ දන්න විදිහට මානව සම්පත තමයි. ඇත්තටම ඔව්. මොකද මානව සම්පත කියන්නේ ආයතනයේ හුස්ම ගන්න ඉන්න එකම සම්පත සහ තීරණ ගැනීමේ හැකියාවක් ඇති එකම සම්පත තමයි මානව සම්පත කියන්නේ. මොකද ආයතනයේ බිල්ඩින් එක, පුටුවක්, එහෙමත් නැත්නම් මේසයක්, ආයතනයේ තියෙන AC මැෂින් එකක් මේ කිසිම දෙයකට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔබ හැන්ඩල් කරන්නේ විශ්මිත පුද්ගලයෙක් එනම් මානව සම්පත. ඉතින් අපි කියනවා මල නොතලා රොන් ගන්න කලාව කියලා තමයි මානව සම්පත හඳුනාගන්නේ. ඉතින් මේ මානව සම්පත මල නොතලා අපි කොහොමද රොන් ගන්න කියලා අපිට ඉස්සරහට පොඩ සබ්ජෙක්ට් එකකින් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් යම්කිසි පුද්ගලයෙක් මානව සම්පත් කළමනාකරණ සබ්ජෙක්ට් එකට පෙළඹවීමක් සිදු වෙන එක කරුණක් තමයි ඔහුගේ පවතින සහජ සහ උපන් ලක්ෂණ. මොකද මිනිස්සුත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් නම් මානව සම්පත් කළමනාකරණ විෂය තෝරා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන්න පුළුවන්. හැබැයි තවත් දෙයක්. ජීවිතේ කිසිම දවසක හොඳක් අහන්න නැති සබ්ජෙක්ට් එකක් තමයි මානව සම්පත් කළමනාකරණය කියන්නේ. මම හිතන්නේ මේ වීඩියෝ එක මානව සම්පත් කළමනාකරණ අංශයක කෙනෙක් බලනවා නම් ඔබ මාත් සමග එක්ව වෙනවා ඇති. මොකද මානව සම්පත් කළමනාකරණය කියන විෂය ඔබ ඉගෙනගෙන ප්‍රැක්ටිකල් ආයතනයක් තුළ සිදු කිරීමේදී කිසිම විටක ඔබට මේ සබ්ජෙක්ට් එක පිළිබඳව හොඳක් ලැබෙන්නේ නැහැ. මොකද මානව සම්පත් අංශය රූල්ස් කියන සහ කොන්දේසි දාන ආයතන පොලිසිස් එක උරෙන් උර ගැටිලා කටයුතු කරන පිරිසක් විදිහට තමයි අපි මානව සම්පත් කළමනාකරණය හඳුන්වන්න පුළුවන්. මොකද ආයතනයක ඉන්න විශිෂ්ටම පුද්ගලයාව හසුරවන පුද්ගලයා ඔබ වෙද්දී හැබැයි කිසිම දවසක කිසිම හොඳක් අහන්න නැති පුද්ගලයාත් ඔබ වෙන්න පුළුවන්. හැබැයි ඇතැම් ආයතනවල මානව සම්පත් කළමනාකරණය කියන විෂය සිදු කිරීම යම්කිසි ආකාරයකින් අමාරුයි. මොකද ආයතනයක ඩිරෙක්ටර් සහ ආයතනයේ ඉන්න උඩ টොප් මැනේජ්මන්ට් එක අපි කියනවා. මේ টොප් මැනේජ්මන්ට් එකත් එක්ක හරියට වැඩ කරද්දී මානව සම්පත් කළමනාකරණ කටයුතු කරන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට ආයතනයක සේවකයෙක් ඉවත් වෙන්න එක හේතුවක් වෙන්නේ මානව සම්පත් කළමනාකරණයේ දුර්වල වීම. ඉතින් මම අද කතා කරපු විදිහට ඔබ මානව සම්පත් කළමනාකරණ විෂය ඉගෙන ගත යුත්තේ ඇයි? ඒ ඔබගේ සහජ දක්ෂතාවයක් නම් ඔබ ඒ කිරීම වටා මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම තමයි මානව සම්පත් කළමනාකරණ විෂය කියන්නේ ආයතනයේ ඉන්ටර්වියු එකකින් එන සේවකයව එක්සිට් ඉන්ටර්වියු එකකින් සේවකයා එක්සිට් වෙනකම්ම ඔබ ඔහුව ටච් එකේ තියාගන්න ඕනේ. මොකද ආයතනයගේ දිනපතා චර්යාවන්, ආයතනික චර්යාවන්, සේවකයෙක් දැනුම, කුසලතා, ආකල්ප කියන මේ කරුණු තුනත් එක්ක සම්පූර්ණ කරලා ආයතනයට එද්දී හැබැයි අපි හැම වෙලාවෙම ආයතනයේ සේවකයව පුහුණු කිරීම සිදු කරන්න ඕනේ. ඉතින් මේ පුහුණු කිරීමේ කාර්ය කරන්න ඔබට පැවරෙනවා අනිවාර්යයෙන්ම. මොකද යම්කිසි සේවකයෙක් දැනුම තිබුණාට දැනුම වර්ධනය කිරීම මානව සම්පත් අංශය සතු කටයුත්තක්. ඒ වගේම තමයි මානව සම්පත් කළමනාකරුවෙක් විදිහට ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් උපක්‍රමශීලී කළමනාකරණය කිරීම කටයුත්ත පැවරී තියෙන මානව සම්පත් අංශයට. සේවකයෙක්ගේ වැටුප් ගෙවීම, සම්මුඛ පරීක්ෂණ, ට්‍රේන් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, සේවකයාගේ විනය නීති රීති මාලාවන් සහ ආයතනයකට කෝපරේටිව් විදිහට සපෝට් කරන ඩිපාර්ට්මන්ට් එක විදිහට තමයි මානව සම්පත් කළමනාකරණය හඳුන්වන්න පුළුවන්. මොකද ඕනම ආයතනයක මානව සම්පත් කළමනාකරණ අංශය නැතිව කිසිම තීරණයක් ගැනීමට හැකියාවක් නැහැ. මොකද මම පෙර කතා කර පරිදි තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ මානව සම්පත් අංශයට විතරයි. ඉතින් ඒකෙදි එම පුද්ගලයන් හැසිරවීමේ ටෙක්නික් එක දන්නේ මානව සම්පත් අංශය විතරයි. සහ ආයතනයකට ගොඩක් මැනේජ්මන්ට් එකෙන් දකින්නේ ලොස්ට් එකක් වුණාට කිසිම වෙලාවක මේ ලොස්ට් එක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන් වෙලාවක් තමයි මානව සම්පත් අංශය හරියාකාරව කටයුතු කරොත්. ඉතින් ඔබත් මානව සම්පත් අංශයේ රැකියාව බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ ඔබ විශිෂ්ට පුද්ගලයෙක්. ඔබට යම්කිසි දක්ෂතාවයක් තියෙනවා
කියන්නේ ඔබ මේ ආකාරයෙන් සිටීමම ප්‍රමාණවත් ඔබට මානව සම්පත් කළමනාකරන ශ්‍රේෂ්ඨයට එන්න. ඉතින් මේකට වෘත්තීමය ආයතන තියෙනවා සහ UCG අප්‍රූවල් ආයතන තියෙනවා සහ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් මගින් ඔබගේ මේ දැනුම වැඩි කරගෙන ඔබට යම්කිසි සේවාවක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කිසිම වෙලාවක ඔබ ජොබ් එකක් නෙමෙයි ඊට වඩා ඉතර දෙයක් ඔබට කරන්න පුළුවන් මානව සම්පත් කළමනාකරන විෂය තුළින් ඔබගේ රැකියාව ආරම්භ කරොත්. Thank you. ඉතින් ඔබ මෙම channel එක subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් subscribe කරන්න සහ වැඩිදුර යමක් දැන ගැනීමට අවශ්‍ය නම් පහලින් comment එකක් දාන්න. මම ඒකට ඔබට reply එකක් දෙන්නම්. Thank you.